අපේ මේ ලිප් දෙකම දැන් බයෝගෑස් වලින් තමයි වැඩ කරන්නේ. ආයිබෝන් කියලා පිළිගන්නවා වෙනදා වගේම SLOM Tech YouTube channel එකට අවිල්ලා ඉන්න ඔයාලා හැමෝම. ඔයාලට මතක ඇති මීට කාලයකට කලින් බයෝ ඩීසල් හදන්නේ කොහොමද කියලා ලංකාවේ පළවෙනි වීඩියෝ එක SLOM Tech YouTube channel එකකින් ඔයාලට අරන් එන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම මම උත්සාහ කරා බයෝ ගෑස් හදන විදිය ගැන ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. මේ වෙනකොටත් ලංකාවේ කීප දෙනෙක් YouTube එකට බයෝ ගෑස් ගැන වීඩියෝ දාලා තිබුණා. මම ඒ වීඩියෝත් ඔක්කොම වගේ බලලා ඒ වගේම පිටරට YouTube channel වල තිබ්බ වීඩියෝත් බලලා තමයි අපේ ගෙදර ගෑස් අවශ්‍යතාවය සපුර ගන්න බයෝ ගෑස් යුනිට් එකක් ගෙදරදීම හදාගත්තේ. දැනට මාස කිහිපයක ඉඳලම මම මේ බයෝ ගෑස් යුනිට් එක අපේ නිවසේ භාවිතා කරනවා. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා මුලින්ම වීඩියෝ එක බලමු අපේ ගෙදර බයෝ ගෑස් යුනිට් එක කොහොමද භාවිතා වෙන්නේ කියලා. මේකෙන් අපේ බයෝ ගෑස් යුනිට් එක මේක අපේ ජීර එක. ගෙදර ඉවත දමන සියලුම ආහාර අපි දානවා මෙන්න මේ ජීර එකේකට. මේ බටෙන් තමයි අපි ආහාර දාන්නේ. ඒ වගේම ගෑස් එක හැදුනට පස්සේ අපි මෙන්න මේ බටේ දිගේ තමයි අපි ගෑස් කලෙක්ටර් එකට එකතු කරගන්නේ. මේකේ දි รา පත් වුණාට පස්සේ අපිට ගන්න පුළුවන් දීර පොහොර. මේක අපි අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දීර පොහොර ලබා ගන්න. මේක අපි පැල වලට පාවිච්චි කරනවා. ඒ වගේම අපි මේකට මෙන්න වගේ U trap එකක් පාවිච්චි කරලා තිනවා. නැත්තම් සම්පූර්ණ ගෑස් එක මෙතනින් එළියට එන ඉඳ මෙන්න මේ වතුරෙන් අපි පොඩි ට්‍රැප් එකක් පාවිච්චි කරලා තියෙනවා. අතන මෙන්න මේ මට්ටමට එනකන් දියර පොහොර අපිට ඉවත් කරගැනීමේ හැකියාව අපි මේ කොටස මෙන්න මේ වහලා තියෙනවා. මෙන්න මේ බටේ දිගේ ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි අපේ ගෑස් කලෙක්ටර් එකට ගෑස් ඇතුල් වෙන්නේ. ඒ වගේම මෙතනින් තව වැල්ලක් දාලා තිනවා. යම්කිසි හේතුවක් හින්දා මෙන්න මේ බටේ වතුර පිරුණොත් ඒ වතුර ඉවත් කරගන්න. අපි මේ ටැංකියට සම්පූර්ණ පුරවලා තියෙන වතුර පුරවලා තියෙනවා මෙන්න මේ මට්ටමට එනකන්. මෙතනින් උඩට අපි පරණ තෙල් එන්ජින් ඔයිල් ටිකක් දාලා තිනවා. හේතුව මදුරු පණුව හැදෙන්න පුළුවන්, මදුරු හැදෙන්න පුළුවන් නිසා. මේක ලීටර් 550ක ටැංකියක්. ඒ වගේම මේ නිල් පාට ටැංකිය ලීටර් 200ක ටැංකියක්. දැන් අපි ගෑස් එක මේකට හොඳට පිරලා තියෙන්නේ. මේක පිරෙනකොට මේ ටැංකිය ඉහළ යනවා. ඒ වගේම අපි ගෑස් එක පාවිච්චි කරන මේ ටැංකිය පල්ලෙහාට එනවා. නැවත ගෑස් එක පිරෙනකන්. මේ රබර් හෝස් එක දිගේ තමයි ගෑස් හෝස් එක දිගේ තමයි අපි අපේ PVC බට වලට ගෑස් ලබා ගන්නෙ. මේ බටේ දිගේ ගිහිල්ලා තමයි අපේ කුස්සියට අපි ගෑස් එක ලබා දෙන්නේ. අපි මෙතනින් තව ඇංගල් වැල්ලක් තියලා තිනවා. මේ බටේ දිගේ ජල වාෂ්ප ඇතුළට ආවොත් අපේ ලිප පත්තු වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ මට්ටමට පහතින් ටී එකක් සම්බන්ධ කරලා මෙන්න මෙතනට වැල්ල සම්බන්ධ කරලා තිනවා. ජල වාෂ්ප වැඩි වුණොත් අපිට පුළුවන් මේ ජල වාෂ්ප ටික මේ කරා මේ මැරලා ඉවත් කරන්න. දැන් මේ වෙලාවේ ජල වාෂ්ප නැහැ. ගෑස් එන බටේ අපි කුස්සියට එන බටේ අපි ලිප ගාවට යන්න කලින් තව වැල්ලක් සම්බන්ධ කරලා තිනවා. මේ වැල් එකෙන් පස්සේ අපි මෙන්න මේ වගේ ෆිල්ටර් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ ගෑස් වල තියෙන ගඳක් හරි මොනවා හරි තිබුණොත් ඒ ගඳ අඩු කරගන්න. දැන්ට ඇත්තට මේක ගෑස් එකේ ගඳක් එන්නේ නැහැ. නමුත් අපිට අප්‍රසන්න ගඳක් ආවොත් ඒක අපිට අප්‍රසන්නයි. ඒ නිසා අපි මේ ෆිල්ටර් එක සම්බන්ධ කරලා මේක ඇතුළට අපි දාන්නේ යකඩ කුඩු. මේක සාමාන්‍යයෙන් මාස 2කට වගේ පාරක් පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ගෑස් වටේ මෙන්න මේ විදිහට අපේ කුස්සිය ඇතුළට සම්බන්ධ තමයි අපි අපේ ගේ ඇතුළට ගෑස් බටේ අරන් ඇවිල්ලා තිනවා. අපි මෙතනත් වැල් එකක් දාලා තිනවා. අපි දැන් මේක පත්තු කරන විදිය බලමු. මේ වගේ දැල්ලක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ මේ ලිප් දෙකම දැන් බයෝ ගෑස් වලින් තමයි වැඩ කරන්නේ. මම හිතනවා ඔයාලා සම්පූර්ණ වීඩියෝ එක බලන්න නැති කියලා. අපි මේ බයෝ ගෑස් යුනිට් එක භාවිතා කරන්නේ හම්බන්තොට ප්‍රදේශයේ. මේ යුනිට් එක නිර්මාණය කරනකොට අපිට ඇති වුණ ගැටලු ප්‍රශ්න සියල්ලටම අවශ්‍ය වීඩියෝ එකක් මම ඉදිරියට ඔබට අරන් එනවා. ඒ වගේම මේවට අවශ්‍ය නියමිත මෙෂර්මන්ට් සහ මේවට දාන්න ඕනේ ආහාර ප්‍රමාණයන් පිළිබඳවත් ඉදිරියේදී වීඩියෝ එකක් අරන් එන්නම්.
එහෙමනම් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. පහළ ඇති රතු පාට subscribe button එක click කරලා ඒ ළඟ තියෙන පුංචි bell icon එකේ all කියන button එක click කරන්න. like කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරලා ඒගොල්ලොත් එක්කත් මේ දැනුම බෙදා ගන්න. description එකේ තියෙන link මගින් නැති වීඩියෝ සියල්ල නැරඹීමටද ඔබට පුළුවන්. channel එකේ playlist එක click කරලා ඔබ සොයන වීඩියෝව පහසුවෙන් සොයා නැරඹීමටද ඔබට පුළුවන්. channel එකේ about එකට ගිහින් අපේ Facebook page එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න නම් එපා. වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහස් උදහස් කමෙන්ට් එකක් විදියට මට එකතු කරන්න. ඔබේ හැම කමෙන්ට් එකක්ම මට හුඟක් වටිනවා. ඒ වගේම ඒ හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. රැඳී සිටින්න SL Home Tech සමගින් හැමදාමත් ඔබේ එදිනෙදා ජීවිතයට දැනුම එකතු කරගන්න. ස්තුතියි.